මේ දවස්වල කතා වෙන ඉවෙන්ට්ස් වල ඉවෙන්ට් ටී-ෂර්ට් වල නිර්මාණකරුවා තමයි සංජුල කියලා කියන්නේ. සංජුලත් එක්ක තමයි මම කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. සංජුල ඉන් ද මූවමන්ට් ටී-ෂර්ට් එක කරේ වාගෙන අතර කතාව. ඔව් ඒ මම තමයි කරේ ඉන් ද මූවමන්ට්. ඒක සාමාන්‍ය ටී-ෂර්ට් එකක් නෙනේ විශේෂත්වයක් නැහැ. නෑ ඇත්තටම අපි ඒගොල්ලන්ට කරපු ඉවෙන්ට් එකේ තියපු ටී-ෂර්ට් එක ඇවිල්ලා glow in the dark කියන raw material එක ලංකාවට import කරලා first time in Sri Lanka glow in the dark concept එකට night glow වෙන ටී-ෂර්ට් එකක් තමයි. ඔය අපි දන්න සබ්ලිමේෂන් DTA ෆරෝමේ ඔය කතන්දර ටිකත් එක්කම වෙන දෙයක් නේ නේද ඕක මේ විශේෂත්වයක් නැහැ. මේක ඇවිල්ලා masterpiece කිව්වොත් හරි. ඒ කියන්නේ ලංකාවට ෆස්ට් ටයිම් තමයි ඔය වගේ වැඩක් කරේ. ඔව් ලංකාවට first time. එතකොට දැන් මේ මට ඕනේ මගේ නම පිටිපස්සේ ගහලා ටී-ෂර්ට් එකක් ඕනේ මට කරලා දෙනවා. අනිවාර්යෙන් කරලා දෙන්න. එකයි ඕක. අවුලන්න. එකක් වුණත් කරලා දෙන්න. අවුලන්න. රයිට්. ඒ කියන්නේ මේ සෑහෙන ගණන් ඇති කතන්දරේ නේ. නෑ රීසනබල් ප්‍රයිස් එකකට අපි ඒක දෙනවා. රීසනබල් ප්‍රශ්න නැහැ. හරි. ඉතින් සංජුලත් එක්ක කතා කරන ගොඩක් දේවල් තියෙනවා. මෙහෙම කතා කරලා බෑ. අපි යමු ප්‍රෝග්‍රෑම් එකට. යුනික් අය වෙනුවෙන් හැදෙන යුනික් කතා කියන්න තියෙන අය වෙනුවෙන් හැදෙන වේදිකාව තමයි ස්පේස් කියලා කියන්නේ. ස්පේස් එකට අද අපි ආරාධනා කරා ඒ වගේම ඔබ දන්න ශේෂ්ත්‍රයක හැබැයි නොදන්න කතන්දර ගොඩක් කියන්න තියෙන චරිතයකට අපි අද ඔහුත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ මේ ඇපරල් ඉන්ඩස්ට්‍රී ගැන. එහෙම නැත්නම් ඔයා ටී-ෂර්ට් බ්‍රෑන්ඩ් එකක් හදන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාටම කියලා ටී-ෂර්ට් එකක් හදාගන්න කැමති කෙනෙක් නම් මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. මේ ස්පේස් අද අපි කතා කරන්නේ සංජුලත් එක්ක. මේ ඉන්නේ සංජුල වික්‍රමරත්න. සංජුල කියලා කියන්නේ මම අර කලින් කිව්වා වගේ ඔයා දන්න ඉන්ඩස්ට්‍රි එකක් ඇතුලේ අපි නොදන්න වැඩ ගොඩක් කරන චරිතයක්. මේ දවස්වල ඔබ දන්නම නම් ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ ඉවෙන්ට්ස් ගැන ඒ අතර උඩින්ම කියන නමක් නේ ඉන් ද මූවමන්ට් කියලා කියන්නේ. ඒ වගේ ඉවෙන්ට් එකක ඔබ දකින නිකන් අමුතුම විදිහේ ගොඩක් දෙනා කතා කරපු ටී-ෂර්ට් එකක් නිර්මාණය පිටිපස්සේ ඉන්න චරිතය තමයි සංජුල කියලා කියන්නේ. ඒ සංජුල ගැන එක හැඳින්වීමක් විතරයි. ඊට වැඩිය ගොඩක් දේවල් සංජුලත් එක්ක කතා කරන්න තියෙනවා කියලා අපිට හිතුණා. සංජුල අහම්බෙන් හම්බෙලා කතා කරපු වෙලාවක. ඒ නිසා අපි සංජුලට ආරාධනා කරා ස්පේස් එකට. අයිවන් සංජුල. අයිවන්. සංජුල මේ මම අර හැඳින්වීමේදී කිව්වා වගේ මේ ඉන් ද මූවමන්ට් වගේ ලංකාවේ තියෙන දැවැන්තම ඉවෙන්ට් එක කිව්වත් හරි වෙලාවකට එහෙම ඉවෙන්ට් එකක ටිකක් ගොඩක් දෙනා කතා කරපු ටී-ෂර්ට් එකක් නිර්මාණය වෙනවා. ඒ ටී-ෂර්ට් එක පිටිපස්සේ හිටපු චරිතයේ විදිහට සංජුලව අපි අඳුර ගන්නවා. මේ දැන් මේ ඉන් ද මූවමන්ට් කියන්නේ එක කතාවක්නේ. හැබැයි ඊට වැඩිය වැඩ ගොඩක් සංජුල ගාව තියෙනවා. මේ දේවල් කතා කරන්න ඕනේ. මොනවාද සංජුල කරන්නේ කියලා මං කෙලින්ම ප්‍රශ්නයක් ඇහුවා. ඔව් හර්ෂණයි. ඇත්තරම ඉන් ද මූවමන්ට් ඉවෙන්ට් එකේ අපි තමා කොස්ටියුම් එක කස්ටමයිස් කරලා ඒකට තීම් එකට මැච් වෙන කන්සෙප්ට් එක හදලා අලුත් ටෙක්නික්ස් වලින් ප්‍රොඩක්ට් එක කරේ. එතකොට ඉන් ද මූවමන්ට් එකේ හැමෝම වගේ කතා වෙච්ච ෆස්ට් ටයිම් ඉන් ශ්‍රී ලංකා රේඩියම් ප්‍රින්ට් එකක් ලංකාවට මුලින්ම හඳුන්වලා දෙන්නේ අපි. ඒ වැඩේ මම තමා කරේ. ඒ ගියපු වැඩේ මාත් එක්ක ලොකු ටීම් එකක් ඉන්නවා අපේ මේ වැඩ ඔක්කොටම හැම දෙයකටම සම්බන්ධ වෙච්ච. ඇත්තටම ඉන් ද මූවමන්ට් කියන ඉවෙන්ට් එක අඩුම ඉවෙන්ට්ස් ප්‍රමාණයකින් ලංකාවේ කට්ටිය කියන්නේ ලංකාවේ ඉන්න අන්ඩර්ග්‍රවුන්ඩ් ඔඩියන්ස් එකකට වඩා නිව් ස්කූල් කමියුනිටි එක හරි ආදරෙන් වැළඳගත් ඉවෙන්ට් එකක්. මම ඇත්තටම මාව ට්‍රස්ට් කරලා මේ වැඩේට මාව ජොයින් කරගත්තට කිරියට thank you. සංජුල මේ දැන් ලස්සන වැඩක්. ඒක අමුතු වැඩක්. ගොඩක් දෙනා කතා කරපු වැඩක් බවට පත් වුණා. දැන් ඕකෙදි මේ තාක්ෂණය කියන එක ලංකාවට ගේන වැඩක් නෙවෙයි ඔය කරන්නේ. දැන් ලංකාවේ අපි දන්නවා මේ ක්‍රියේටිවිටි එක පාවිච්චි කරන ගොඩක් අය ඉන්නවා. හැබැයි යාළගේ මේ නිර්මාණශීලීත්වයට තාක්ෂණය කියන එක හරි අඩුවෙන් තමයි ලංකාවේ එකතු වෙන්නේ. හැබැයි ඔබ වගේ චරිත ඒකට ටෙක්නොලොජි එක යූස් කරලා ඒක අර නෙක්ස්ට් ලෙවල් වැඩක් බවට පත් කරනවා. දැන් ඔය වගේ වැඩකදී කොහොමද මේ ටෙක්නොලොජි එක යූස් කරන්නේ? කොහෙන්ද ඔබ මේව ගන්නේ? නැත්නම් පිටරට තියෙන දේවල් වගේ එන්න try කරනවද? කොහෙන්ද ඔය මේ හොයන්නේ? කොහෙන්ද ඔය හම්බෙන්නේ? ඔවයි ඇත්තටම කිව්වොත් ලංකාවේ ෆැෂන් ෆීල්ඩ් එකේ මේ ඉන්ඩස්ට්‍රි එක තියෙන්නේ අවුරුදු 4ක 5ක විතර ගැප් එකක් එක්ක තමයි තියෙන්නේ මේක. එතකොට ලංකාවෙන් එළිය තියෙන ගොඩක් ෆැෂන් දේවල්, ඒ කියන්නේ ෆැෂන් වලට යන ටෙක්නික්ස්, ඒ වගේම අලුත් ටෙක්නොලොජිස්, ඒ වගේ දේවල් ලංකාවේ ප්‍රොඩියුස් වුණාට ලංකාවේ මාකට් එකට ඇත්තටම ඩිලිවර් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තාම අපි ඉන්නේ මේ ගැප් එකක ලොකු ගැප් එකක් තියෙනවා. වෙන රටවල් වල තියෙන ගොඩාක් ප්‍රොඩක්ට්, ගොඩක් ටෙක්නික්ස්, ගොඩක් ප්‍රින්ටින් ටෙක්නික්ස්, ඒ වගේම අලුත් දේවල් ලංකාවට ඇවිල්ලා නැහැ තාම. ඒවා තියෙන්නේ ලංකාවේ ප්‍රොඩක්ට් උනාට ඒවා යන්නේ පිටට. يعني එක්ස්පෝර්ට් පැත්තට තමයි ඒවා යන්නේ.
දකොට ඒ වගේ දේවල් තමයි මම මේ ලංකාව ඇතුලේ කලබ් කරලා අලුත් දේවල් එළියට දෙන්නේ සහ අපේ ටීම් එක වැඩ කරන්නේ මේ වගේ දේවල් එක්ක ප්‍රොඩියුස් කරන්න. සංජුල දැන් මේ ඔබ කියනවනේ දැන් මේ අපිට පිටිපස්සෙන් ඉන්නේ කියලා වගේ කතාවක්. ඒකත් එක්ක මට හිතිච්ච දේ තමයි දැන් කෙනෙකුට හිතුනොත් අපි දැන් අන්තර්ජාලය කියන එක අපි ළඟම තියෙන දේනේ. අපි ඕකෙන් ගොඩක් ලාට අදහස් ගන්න. එතකොට කෙනෙකුට හිතුනොත් මෙන්න මේ වගේ ටී-ෂර්ට් එකක් දැකලා මට මේක කරගන්න ඕනේ මෙහෙ. සමහරලාට දැන් මට තිබ්බ ප්‍රශ්නයක් ඕක. මම වෙලාවකට හිතනවා මේ මෙන්න මේ වගේ වැඩක් කරගන්න ඕනේ. හැබැයි මේකට මැටීරියල් තියෙයිද? මේ තියෙන විදිහම මගේ ඔළුවට මේ මගේ ඔළුවේ තියෙන විදිහට මේ හිතේ තියෙන විදිහට වැඩේ කරගන්න පුළුවන්. මටත් තිබ්බ ප්‍රශ්නයක්. කෙනෙකුට හිතුනොත් මම පටන් ගන්න ඕනේ ටී-ෂර්ට් බ්‍රෑන්ඩ් එකක්. හරිද? මේකට මෙන්න මේ විදිහේ ඩිසයින්ස් ටිකක් හදා ගන්න ඕනේ. එහෙම කියලා සංජුලව කන්ටැක්ට් කරගන්න. හරිද? ඒ වගේ වැඩක් කරගන්න පුළුවන් වේද එහෙම කෙනෙකුට? ඔවයි. ඇත්තටම කිව්වොත් අලුතින් ක්ලෝතින් බ්‍රෑන්ඩ් පටන් ගන්න කට්ටියට ඒගොල්ලන්ට ඕන අලුත් ටෙක්නික් යූස් කරලා අලුත් ප්‍රින්ටිං යූස් කරලා ඒ වගේම අලුත් ටෙක්නොලොජිස් යූස් කරලා අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් සහ හොඳ ඒගොල්ලන්ට ඕන ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකට ඕන ඒගොල්ලන් ටාගට් කරන නිච් එක ටාගට් කරලා අපිට හොඳ ප්‍රොඩක්ට් දෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රියේටිව් ලංකාවේ වෙන කවුරුත් කරලා නැති දේවල් අලුත් දේවල් අපිට ප්‍රොඩක්ට් කරලා දෙන්න පුළුවන්. අයියා කිව්වොත් අයියට ඕන මැටීරියල් එක මේ වගේ මැටීරියල් එකක් කියලා අපිට මේ මැටීරියල් එක මිල් කරලා වුණත් දෙන්න පුළුවන්. කියන්නේ අයියට ඕන කලර් එක අරගෙන ඒ වගේ රික්වයර්මන්ට් වලට යනකොට සාමාන්‍ය මිනිමම් ක්වොන්ටිටි එකක් තියෙනවා. අතනම කිව්වොත් මිනිමම් ක්වොන්ටිටි එකක් තියෙනවා. ඒ ක්වොන්ටිටි එකට ටාගට් කරලා කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕන කලර්ස් යූස් කරලා ඔයගොල්ලන්ට ඕන ප්‍රින්ටිං යූස් කරලා දැන් සමහර කට්ටිය අපිට ප්‍රින්ටිං ඒ කියන්නේ සාම්පල්ස් පෙන්නපුවාම මේ සාම්පල්ස් ගොඩාක් කට්ටියට මම දන්නවා මෙහි තියෙන්නේ DTF කියන කැටගරි එක විතරයි. ස්ටිකර් ප්‍රින්ට් කරලා කොහෙන් හරි මහපු ප්ලේන් ටී-ෂර්ට් එකක් අරගෙන ප්‍රෙස් කරලා දෙන එක තමයි අත්‍තරම ක්ලෝතින් බ්‍රෑන්ඩ් කියලා දැනට ලංකාවේ මාකට් එකේ තියෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා ඇඩ්වාන්ස් ටෙක්නික්ස්, ඇඩ්වාන්ස් ප්‍රින්ටිං, ඒ වගේ රේඩියම්, ග්ලිටර් ඒ කියන්නේ මම කියන්න ගත්තොත් සෑහෙන ලොකු රේන්ජ් එකක් තියෙනවා අයියා. ඒ වගේ අලුත් ටෙක්නික් වලින් හයි බිල්ඩ් කියනවා. එහෙම ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඒ වගේන් අපිට ප්‍රොඩක්ට් එක කරලා ඕන මැටීරියල් එක සිලෙක්ට් කරලා ඒ වගේ 220 GSM කියයි 160 GSM කියයි ගොඩක් කට්ටිය කැමති රිච් මැටීරියල්ස් වලට. ඒ කියන්නේ හයි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් එළියට කස්ටමර් කෙනෙක්ට දෙන්න. ඒ වගේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් හදලා හොඳ හයි එන්ඩ් මාකට් එකක් ටාගට් කරන කට්ටියට අපිට ප්‍රොඩක්ට් එක කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ක්‍රියේටිවිටි එකත් එක්ක තමයි වැඩ කරන්නේ. සහ අලුත් දේවල් කරන කට්ටියට අලුත් ප්‍රොඩක්ෂන් එකක් කරන්න ඒ ඕන වපසරිය අපි හදලා තියෙනවා. මල්ලි මේ දැන් ඔයා කියනවනේ මේ වගේ වැඩ ටිකක් තියෙනවා DTF කියනවා මොනවද සබ්ලිමේෂන් කියනවා කතන්දර ගොඩක් ගැන කියනවා. හැබැයි ඒක මටත් තේරෙනවා ටිකක් ලේසි නෑ ඒ කතාව ටිකක් ලොකු රේන්ජ් එක තියෙන එකක්. හැබැයි මේ මට හිතෙනවා මේක බලන කෙනෙකුට හොඳ අදහසක් ගන්න නම් ඒ වැඩ ටිකක් අපි පොඩ්ඩක් හරි කියමු කියලා. මේ මොනවද ඔයා කරන්නේ මොන වගේ දේවල්ද තියෙන්නේ වගාවට ආවොත් කෙනෙකුට ලබා ගන්න පුළුවන් සේවාවන් ටික මොනවද කියලා අපි පොඩි විදිහට හරි කියාගෙන යමු. අයියා කියන්නේ ක්ලෝතින් ෆීල්ඩ් එකේ බේසික්ස්ම ගත්තොත් අපි දැනට දීලා තියෙනවා 4 සර්කල් යන්න කියලා කියන්නේ. 4 සර්කල් වලින් තමයි DTF කියන print එක තියෙන්නේ. ඒ කියන්නේ 75 washing time කියනවා අපි. යන්නේ 75 වතාවක් wash කරාට පස්සේ ඒ print එක ආයේ usable period එක නැහැ. ඒ කියන්නේ material එක DTF කියන එක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ මේ වගේ දේවල් වලට. ඒ කියන්නේ කෙටි කාලීන ප්‍රොමෝෂන්ස් වලට තමයි DTF කියන කැටගරි එක දීලා තියෙන්නේ. ඒ වගේම අපි ගාව ඇඩ්වාන්ස් එන්න යනකොට සබ්ලිමේෂන්ස්, එම්බ්‍රොයිඩරි, ස්ක්‍රීන් ප්‍රින්ට් වල තමයි මම අයියට කිව්වා අර හයි එන්ඩඩ් ප්‍රොඩක්ට් රේන්ජ් එක තියෙන්නේ. ඒවා ඇවිල්ලා සිලිකන් ජෙල් අපි මේ රෝ මැටීරියල්ස් කෙනල්ලා කරනවා. එතකොට මම අර කිව්වා වගේ ඉන්න මොමන්ට් එකට අපි ෆස්ට් ටයිම් ඉන් ශ්‍රී ලංකා glow in the dark කියන රෝ මැටීරියල් එක යූස් කරලා ෆස්ට් ටයිම් මාච් එකට ඒ කියන්නේ ටී-ෂර්ට් එකකට මේ print එක කරනකොට අපිට ලොකු අභියෝගයක් වුණා. ඒ වගේ දේවල් ලංකාවට ගේන්න අමාරුයි. ඒ කියන්නේ සෑහෙන ලොකු වාරණ ගොඩක් තියෙනකොට තමයි අපි ඕවා මේ ලංකාවට ඉම්පෝට් කරලා ඒ ප්‍රොඩක්ට් එක කරේ. එතකොට සංජුලර් ලංකාවේ අමාරුම කාලේ වුණත් මේ වැඩේ කරගෙන ගියා අමාරුවෙන්. හරිද? ඒ කියන්නේ මං හිතන්නේ දැන් මේ වෙනකොට ඒ කාල වකවානු ඒ ටයිම් පීරියඩ් එක අපි පැනලා ඉන්නේ. දැන් අපිට ඕන දෙයක් ගේන්න පුළුවන්. ඒ කාලේ වෙනකොට මං හිතන්නේ කරන්න බැරි තරම් වගේ තැනක තමයි ඒ දේවල් තියෙනකොට අපි කරා අපි දෙන වෙනස්ම දේවල් ටිකක් දුන්නා. අපේ මර්ච් එක ගත්ත කට්ටිය ප්‍රොඩක්ට් එකේ තියෙන යුනික්නස් එක දන්නවා. ඒ කියන්නේ ෆ්ලැට් ප්‍රින්ට් නෙවෙයි අයියා. කියන්නේ ෆ්ලැට් ප්‍රින්ට් එකක් නෙවෙයි DTF කියන්නේ. හැමෝම ක්ලෝතින් බ්‍රෑන්ඩ් කියනවා. එතකොට කැමති ස්ටිකර් එකක් print කරගන්න පුළුවන් ටී-ෂර්ට් එකකට කියන්නේ බේසික් එකේ ඉඳලා
ඇඩ්වාන්ස්ම තියෙන උඩම ලෙවල් එකට යනකම් ප්‍රින්ටින් ටෙක්නික් හැම එකක්ම අපිට යුස් කරලා ඒ ප්‍රොඩක්ට් ඕන එකක් ඔයගොල්ලන්ට කස්ටමයිස් කරලා දෙන්න පුළුවන් සහ ඔයගොල්ලන්ට ඕන ඒ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක Tamanට ඕන නීච් එකට ටාගට් කරලා ඒ ප්‍රොඩක්ට් එක ඒ විදිහට ඩිලිවර් කරගන්න පුළුවන් ප්‍රොසෙස් එකක් අපි ටීම් එකත් එක්ක අපි එළියට දෙනවා මේ පාරත් ඉන්න මොමන්ට් ඉවෙන්ට් එකට අපි අලුතින් වැඩක් කරනවා කියපු කතන්දරත් එක්ක මට හිතුණා මේ ලස්සන වැඩක් ලොකු වැඩක් වෙයි කියලා මේ ඒකත් එක්ක සංජුල තව දෙයක් දැන් අපි දැන් සමහරුන්ට දැන් ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක ලොකු ක්වොන්ටිටි එකක්ම නෙවෙයි සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ දැන් සමහරු ඉන්නවනේ මේ පර්සනල් බ්‍රෑන්ඩ්ස් වගේව හදන අය එතකොට හිතෙන්න පුළුවන් මේ මට තනියම එක ටී-ෂර්ට් එකක් හදාගන්න බැරි වෙයිද නැත්නම් හුඩි එකක් වගේ එකක් හදාගන්න බැරි වෙයිද මේ වගේ දෙයකට සංජුල ගාව තියෙනවද සොලියුෂන් ඔව් අයියා අත්‍තරම කිව්වොත් දැනට පර්සනලයිස් කස්ටමයිස් ඒ කියන්නේ පර්සනලයිසේෂන් කස්ටමයිස් කියන කැටගරි එක අපි ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ ලංකාවට. ඒ කියන්නේ අලුත්ම ටෙක්නික්ස් යූස් කරලා ස්ට්‍රීමර්ස්ලාට, ඉන්ෆ්ලුවෙන්සර්ස්ලාට සහ තමන් පර්සනල් බ්‍රෑන්ඩින් කරන ඕන කෙනෙක්ට මේ තියෙන හයි ටෙක්නික් යූස් කරලා ඒගොල්ලන්ට ඕන. ඒ කියන්නේ ඇත්තටම අයියා තමන්ට ඕන දේ කියලා දෙයක් ලංකාවේ ගන්න බෑනේ. අවංගම කතාව කවුරු හරි හදපු සෙට් මෙනු එක ඔයාලට තෝරලා ගන්න දේවල් ටිකක් තමයි හැමෝම දෙන්නේ. එයාට ඕන විදිහට මේ ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන් තැනක් ඇත්තටම ලංකාවේ නැහැ. එතකොට අපි ගොඩක් පර්සනලයිසේෂන් කරන දේවල් වලට අපි මේ ප්‍රොඩක්ට් කරලා තියෙනවා. ගොඩක් කට්ටියට අපි පර්සනල් එයාට ඕන print එක ගහලා ඒ කියන්නේ රේඩියම් print එකක් වුණත් මම කියන්නේ. රේඩියම් print එකක් වුණත් අපි මේ ප්‍රොඩක්ට් එක කරලා තමන්ට ඕන විදිහට හුඩීස් වෙන්න පුළුවන්, ස්කිනීස් වෙන්න පුළුවන්. තමන් කරන ඕන ප්‍රොෆෙෂන් එකට මැච් වෙන තමන්ට එක ටී-ෂර්ට් එකක් වුණත් යුනික් විදිහට හදාගෙන හොඳ මැටීරියල්ස් යූස් කරලා හොඳ හයි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කරගන්න පුළුවන් විදිහට අපි මාකට් එක ඕපන් කරනවා. ඒ රේන්ජ් එකේ තියෙන එක්ස්පෙරිමන්ට්ස් ඒ තියෙන සාම්පල්ස් ඒ ප්‍රොසීඩියර් ඔක්කොම අපි දැන් අනලා ඒ තන ස්ටේබල් වෙලා ඉන්නේ අපි ටික ඉස්සරහට අරන් යනවා මේ ප්‍රොඩක්ට් එකත් එක්ක ගොඩක් දේවල් ඉස්සරහට එන්න තියෙනවා අලුත් ටෙක්නික් ඒ කියන්නේ අපිවත් තාම එළියට දීලා නැති ලොකු රේන්ජ් එකක් අපි ගාව තියෙනවා දැන් මේ සංජුල හැම වෙලේම මේ කතාව ඇතුළතදීම ගොඩාක් පාවිච්චි කරපු වචනයන්නේ මේ ක්වොලිටි එක කියන එක ගුණාත්මක භාවයෙන් ඉහළ ප්‍රොඩක්ට් එකක් තමයි වාගාවට આવොත් කෙනෙකුට හම්බෙන්නේ. ඒ වගේම තමයි මේ ටෙක්නොලොජි එකත් සෑහෙනට යූස් කරනවා. මේක බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ටෙක්නොලොජි එකත් යූස් කරලා කතන්දර ඔක්කොම ටික තියෙන එකක් දරා ගන්න බැරි මිලකට යනවා ඇති කියලා. මේක අපිට දරා ගන්න බැරි. ඒක එහෙමද? නෑ අයියා. ඒක එහෙම නෙවෙයි. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක ඒ ප්‍රොඩක්ට් එක අපි පොසිෂන් කරන එකත් එක්ක ඒ ප්‍රොඩක්ට් එක ඇත්තනම රීසනබල් ප්‍රයිස් එකකට තමයි අපි ඉෂුව කරන්නේ. ඒ කියන්නේ තමන්ට දෙයක් ගන්නකොට ගන්න හොඳම දේ නම් ඒ ගන්න හොඳම දේට දෙන සාධාරණම මිලක් තමයි අපි ඒකට දෙන්නේ. ඒ කියන්නේ ඕන කෙනෙක්ට පර්චේස් කරන්න පුළුවන් විදිහට ඒ ටෙක්නික් යූස් කරලා ඒගොල්ලන්ට ගැලපෙන බජට් එකකට අපි ඒ ටික එළියට දෙනවා. ඒවා කැටගරි අනුව ප්‍රයිස් වෙයි. මොකද සමහර රෝ මැටීරියල්ස් තියෙනවා අය ගොඩක් ගණන්. ඒ වගේ දේවල් අපිට ඉම්පෝර්ට් කරනකොට මිනිමම් ක්වොන්ටිටි එකක් තියෙනවා. ඒ වගේ දේවල් වලදී පොඩ්ඩක් මිල ඉහළයි සමහර ටෙක්නික්ස් වලට. හැබැයි ගොඩාක් දේවල් වලට රීසනබල් ප්‍රයිස් තමයි අපි දාලා තියෙන්නේ. ඕන කෙනෙක්ට ඕන දෙයක් කරගන්න පුළුවන් විදිහට ලංකාවේ ඉන්න යූත් එකේ කට්ටියට ඒගොල්ලන් කැමති අලුත් ෆැෂන් අඳින්න තමන් යුනික්නස් වෙන්න කැමති කට්ටියට තමයි අපි මේක ටාගට් කරලා මේ ප්‍රොඩක්ට් එක එළියට දාන්නේ. අපි මේ කතාව පටන් ගත්තෙම ලංකාවේ තියෙන ප්‍රධාන ඉවෙන්ට් එකකින් ඉන් ද මොමන්ට් වලින් තමයි මේ කතාවට අපි ආරම්භයක් ගත්තේ. හැබැයි මේ ඉන් ද මොමන්ට් විතරක් නෙවෙන්නේ සංජුල කරන වැඩ වලට තියෙන්නේ. තව මොනවද ඒ වගේ තියෙන වැඩ අපි දන්න වැඩ, නොදන්න වැඩ? ඔව් අය. ඔයාලා දන්න වැඩ වලින් කිව්වොත් සාමාන්‍යයෙන් ඔයගොල්ලන් දන්නවා ඇති මාවල් ශ්‍රී ලංකා ඇඩ්වෙන්චර් ටීම් එක ඒ කියන්නේ මම හිතන්නේ ඒගොල්ලන් විතරයි මේ ඉවෙන්ට් එක කරන්නේ ලක්ෂපාන ෆෝල් එකෙන් රෝප් ජම්ප් එක. ගොඩාක් වෙලාවට ඒක ටූරිස්ට් කියන්නේ අපේ ලංකාවට ටූරිස්ට්ලා එන ඒගොල්ලන් ගොඩාක් කැමති හොඳ ඇඩ්වෙන්චර් එකක් සහ මාරම පවර්ෆුල් විදිහට ගියපු බිස්නස් එකක් ඒක. ඒගොල්ලන් එක්කත් අපි මුලින් ඉඳන් වැඩ කරනවා. ඒගොල්ලන්ගේ ක්ලෝතින් පාර්ට්නර් එක කරන්නේ අපි. එතකොට දැනට තියෙන වැඩවලින් තව ගොඩක් දේවල් තියෙනවා. ඒවා ඉස්සරහට අපි කතා කරමු. මාර කතා ගොඩක් අපි මේ කතා කරගෙන යනවා. අය දවසක කතා කරමු. හැබැයි මේ මට හිතෙනවා මේ සංජුලට දැන් අවසාන අපි මේ ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරන්න මොනවා හරි බලන් ඉන්න අයට කියන්න තියෙනවද? මම කියන්නේ අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ මැසේජ් එක ඩිලේ වුණා නම් හොඳයි. මොකද තමන් කරන ඉන්ඩස්ට්‍රි එකට වටිනාකමක් දෙන්න, තමන් කරන වැඩේට වටිනාකමක් දෙන්න.
ඒ වටිනාකම තමන් දුන්නොත් තමන්ටත් අනාගතයක් තියෙයි තමන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියටත් අනාගතයක් තියෙයි තමන්ගේ වැලියු එක හැම වෙලේම තමන් කරන දේට තියාගන්න ඒ දේත් එක්ක තමයි අපිට හොඳ කස්ටමර් බේස් එකක් හරි මොනවා හරි අපිත් එක්ක ලව්ලි කමියුනිටි එකක් හරි බේස් වෙලා හැදෙන්නේ ඒ දේත් එක්ක ඕගලන් කරන දේ හරියට කරලා ඒකට වැලියු එකක් ගන්න එක මම දකින විදිහට ඒක තමයි වෙන්න ඕනේ. හරි බොහොම ස්තුතියි සංජුල. අද අපිත් එක්ක ස්පේස් එක්ක එකතු වුණේ සංජුල වික්‍රමරත්න. ඉතින් ටී-ෂර්ට් ගැන ලොකු කතාවක් අද අපි කතා කරා. මේ ගැන නොදන්න දේවල් ඒ වගේම අපි හිතන්නේ නැති දේවල් ගැන සංජුලගෙන් දැනගන්න ලොකු අවස්ථාවක් අද දවසේදී හම්බුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් සමහර විට ඔබට ඕනකමක් ඇති ඔබේ ඉවෙන්ට් එකට හොඳ ටී-ෂර්ට් එකක් print කරගන්න. මොකද ඉවෙන්ට් එකේ අනන්‍යතාවය පෙන්වන ප්‍රධාන එකක් තමයි ඔයාගේ ටී-ෂර්ට් එක කියලා කියන්නේ. ඔයාගේ නැත්තම් වෙන පාවිච්චි කරන අනිත් හැමදේම. ඒ නිසා ඒකට අනන්‍යතාවයේ සහිත තවත් කවුරුත් නොකරපු විදිහේ එකක් කරනවා නම් ඔන්න සංජුලව සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔයාගේම බ්‍රෑන්ඩ් එකක් හදන්න හිතන් ඉන්නවා නම් ටී-ෂර්ට් බ්‍රෑන්ඩ් එකක් එහෙම ඔන්න සංජුල සම්බන්ධ කරගන්න අපි නම්බර් එක යටින් දාන්න. කතා කරලා සංජුලත් එක්ක එකතු වෙලා ලස්සන වැඩ ගොඩක් වෙනස් වැඩ ගොඩක් හැම තැනම දකින විදිහේ වැඩ නෙවෙයි. තමන්ටම අනන්‍ය වෙච්ච තමන්ගේ හිතේ තියෙන තමන්ගේ ඔළුවේ තියෙන වැඩ ගොඩක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ස්පේස් වෙන්නේ ඒ වගේ යුනික් වැඩ කරන හැම තැනම ඇහෙන කතන්දර නෙවෙයි වෙනස් කතන්දර කියන අයට. ඉතින් ඔබටත් හැකියාව තියෙනවා ස්පේස් එකේ මේ පුටුවේ ඉඳගන්න. අපි තවත් ස්පේස් වැඩසටහනකින් හමු වෙමු.